ශ්‍රද්ධා සම්පන්න පින්වතුනි, බුදුරජාණන් වහන්සේ ළඟට ආපු දේවතාවෙක් බුදුරජාණන් වහන්සේගෙන් විමසනවා, ඉපදීම නැති, වයසට යාම නැති, මරණය නැති තැනක් මේ විශ්ව ධාතුවේ කොහේ හෝ තැනක තියනවද කියලා. බුදුරජාණන් වහන්සේ වදාරනවා, එහෙම තැනක් මේ විශ්වයේ නැහැ කියලා. අර දේවතාව ඊටාම සතුටින් සඳහන් කරනවා, ආශ්චර්යයි භාග්‍යතුන් වහන්සේ, අද්භූතයි. වහන්සේ කතාව නිවැරදි. ඒ දේවතාවා එහෙම කියලා සඳහන් කරනවා, එයාට මහ විශාල 이르දි බලයක් තිබුණා, හැකියාවක් තිබුණා, ඊට වේගයෙන් ගමන් කරන්න. මෙයා එක්තරා භවයක මේ හැකියාවෙන් ඔය නොදිරණ තැනක් හොයාගෙන, නොමරණ තැනක් හොයාගෙන, නූපදින තැනක් හොයාගෙන ගියාලු. අවුරුදු 100ක් එයා ඇවිද්දාලු. කන්න බොන වෙලාව, වැසිකිලි කැසිකිලි කරන වෙලාව ඇරුණාම එයාට කොහෙවත් හම්බුනේ නෑලු. එනිසා භාග්‍යතුන් වහන්සේගේ මේ පිළිතුර එයා ඊටාම සතුටින් බාරගත්තා. ඒ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ පින්වතුනි දේශනාවක් සිදු කළා මේ දේවතාවට. මේ ලෝකෙහි පාගමනින් කවදාකවත් කෙලවරක් හොයන්න බෑ. මේ ලෝකෙ කෙලවර හොයන්න පුළුවන් එකම තැන මේ බඹයක් වූ ශරීරයේ පමණයි කියලා. බබේ කියන්නේ අඩි 6ක්. සාමාන්‍යයෙන් අඩි 6ක ඇතුලේ තමයි බුදුරජාණන් වහන්සේ මේ ලෝකේ කෙලවර පනවා වදාළේ. උන්වහන්සේ වදාළනවා, දේවතාව මේ සංඥා සහිත, සිත් සහිත බඹයක් වූ ශරීරය තුල ලෝකයත්, ලෝකේ හට ගැනීමත්, ලෝක නිරෝධයත්, ලෝක නිරෝධ ගාමිනී පටිපදාවත් පනවනවා කියලා. ඒ කියන්නේ පින්වතුනි, මේ බඹේ ඇතුලේ තමයි චතුරාර්ය සත්‍ය තියෙන්නේ. අපි තුලින් තමයි චතුරාර්ය සත්‍ය පින්වතුනි දැක ගන්න පුළුවන් කියන එකයි මේකේ අදහස. ඒ නිසා මතක තියාගන්න, සංසාරේ කොච්චර දුර ගියත්, මොන ආත්මික උපත ලැබුවත්, මේ ජරාවෙන්, මරණයෙන්, උපතින් මිදෙන්න හැකියාවක් නැහැ. භෞතික වශයෙන් අපි කියන විදිහට. හැබැයි මේ බඹයක් වූ ශරීරයේ දෙස නිවැරදිව බැලුවා නම්, විනිවිද බැලුවා නම්, වෙසසා බැලුවා නම්, පින්වතුනි ජරාවක් නැහැ, මරණයක් නැහැ, උපතක් නැහැ. ඒ නිසා අපි මේ පෙනෙන ලෝකේ, ඇහෙන ලෝකේ නොයෙක් මානයන් හොයාගෙන ගියයි කියලා පින්වතුනි අපිට කවදාකවත් වැඩක් නැහැ. අරයා කවුද, මෙයා කවුද, අරයා ඉන්නේ කොහෙද, මෙයා ඉන්නේ කොහෙද කියලා ඒවට අපිට වැඩක් නැහැ. අරයා කෑවේ මොනවද, ඇන්දේ මොනවද, පැලැන්දේ මොනවද කියලා හෙව්වයි කියලා අපිට වැඩක් නැහැ. අනුන්ගේ ශරීර වලින්, අනුන්ගේ සිත් වලින් පින්වතුනි අපිට වැඩක් නැහැ. මේ සිතයි කයයි බලනවා නම් එතන පින්වතුනි විමුක්තිය තියෙනවා, සැනසීම තියෙනවා. එනිසා අපි හැමෝම උත්සාහ කළ යුත්තේ මේ බඹයක් වූ ශරීරය දිහා බලන්න. ඒක බලන්නේ කොහොමද කියන එක ප්‍රශ්න තියෙන්න පුළුවන්. මූලික වශයෙන් අපිට අපේ ශරීරය දිහා අවධානය යොමු කරන්න පුළුවන් නම්
ඒකත් ඇති. උදාහරණයකට කියන්නම් මෙහෙම. උදේ නාලා ඊටාම සතුටෙන් ඇඳපු ඇඳුම තප්පර කීයක් යනකොට ඔබට කරදරයක්ද කියලා බලන්න. උදේ පීරපු කොණ්ඩේ තප්පර ගානක් යනකොට කොච්චර වදයක්ද කියලා බලන්න. මේ විදිහට පින්වතුනි අපේ ශරීරය අපිට හැම මොහොතක්ම ගෙනත් දෙන මේ අවබෝධය තුල අපි බැස ගන්න ඕනේ. අමාරුයි පුරුද්දක් නැහැනේ. බැලුවේ එළියේ විතරයි. බැලුවේ අනුන් ගැන විතරයි. හෙව්වේ අනුන් ගැන විතරයි. උත්සාහ කළේ අනුන්ට පෙනෙන්න වැඩ කරන්න. ඒ කාරණේ තේරෙනවද ඔබට? අපි හැම වෙලාවෙම බැලුවේ අනුන්ට පේන ජීවත් වෙන්න. අනුන්ව පිනවන්න, අනුන්ව සනසන්න. එහෙම කරපුව අපිට සනසපු කෙනෙකුත් නැහැ, සනසිච්ච කෙනෙකුත් නැහැ. අවසානයේ අපිට ඉතුරුනේ මොනවද පින්වතුනි? දුකක් පමණයි. ඒ නිසා බඹය වූ ශරීරයේ දකින්න ඒකේ දුක තියෙනවා, හේතුව තියෙනවා, නැති කිරීමක් තියෙනවා, මවතක් තියෙනවා. ඔබ හැම දිනාටම සම්මා සම්බුදු සරණයි.